ආයිබෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එක නම් අරගෙන ආවේ වෙනද වගේ කෑමක් හදන රෙසිපි එකක් කියලා දෙන්න නම් නෙවෙයි. ගෙදර කෑමට හදපු මේ සොසේජස් බන් එග් බන් ටික හදාගන්න වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. කවුරුම හරි කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා. කවුරුම හරි කෙනෙකුට පොඩි සොයන් රැකියාවකට වගේ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසායි. මං කඩෙන් තමයි මේ බන් ටික අරගත්තේ. රුපියල් 40ක් තමයි මේ එක ප්ලේන් බන් එකක් වෙන්නේ. ඉතින් රුපියල් 40කට ගත්ත බන් වලට මේ විදිහට එග් සොසේජස් වගේ දේවල් දාලා මේ විදිහට හදාගත්තට පස්සේ රුපියල් 150කට 160කට වගේ උනත් දෙන්න පුළුවන්. කඩේ ජම්බෝ සොසේජ් එකක් දාපු බන් එකක් රුපියල් 260ක් වගේ වෙනවනේ. ඉතින් ඔයාටත් ඒ වගේ දාලා හදා ගන්නවා නම් ඒ වගේ ලොකු ගානකට උනත් දෙන්න පුළුවන්. මේ වගේ පොඩි ගානකට ගත්ත බනිස් වලට වටිනාකමක් හදලා පුංචි කඩයක් කරන කෙනෙකුට කඩේ තියලා විකුණන්න, එහෙම නැත්නම් ගෙදර කම්මැලිකමේ ඉන්න කෙනෙකුට සොයන් රැකියාවක් විදිහට මේ වගේ බනිස් හදලා කඩවල් වලට දාන්න වගේ වුණත් පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට කඩෙන් ගත්ත බන් පැක් එක. මේ එක පැක් එකක බන් 5ක් තියෙනවා. රුපියල් 200ක් තමයි වෙන්නේ පැක් එකම. එක බන් එකක් රුපියල් 40යි වෙන්නේ කියන්නේ. බේක් හවුස් වලින් වගේ ඔයාටත් පුළුවන් මේ වගේ බන් පැක් එකක් අරගෙන මම මේ කියන විදිහට හදාගන්න. ඉතින් මම මේකට දැන් අරගෙන තියෙන්නේ තඹගත්න චුට්ටක් ෆ්‍රයි කරගත්ත සොසේජ් ටිකක්, තඹගත්ත බිත්තර දෙකක්, සලාද කොළ ටිකක්, තක්කාලි ටිකක්, රවුමට කපාගත්ත ලුණු ටිකක්. ඒ වගේම මාළු මිරිස් ටිකකුත් මම ගත්තා. මේ විදිහට මම බන් එක මැදින් චුට්ටක් කපලා මේකට සොසේජ් එහෙම දාලා හදාගන්න හදන්නේ. ඔයාට මේක කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඒ වගේම සොසේජස් බිත්තර වගේ තව අමතරව ඔයාට පුළුවන් මේකට සීනි සම්බෝල, ඒ වගේම චිකන් වගේ දේවල් උනත් එකතු කරගෙන ඔයාට කැමති විදිහකට හදාගන්න. මම මේ විදිහට මුලින්ම බන් එක කපාගෙන ඒකට මැදට සෝස් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම මේ වගේ සොසේජ් එකක් දෙකට මැදින් පළලා ඒක දෙපැත්තට දාගන්නවා. සොසේජ් එකක් දාගත්තට පස්සේ ඔයා මේකට අනිත් අවශ්‍ය දේවල් ටික දාලා ලස්සනට බන් එක හදාගන්න. ඔන්න මම මේ විදිහට අපේ සොසේජ් බන් එක හදාගත්තා. ඉතින් ඔයාට තව මේක උඩට මයොනීස් ටිකක්, තවත් සෝස් ටිකක් දාලා මේක තවත් ලස්සන කරගන්න, රස කරගන්න පුළුවන්. මම දැන් කලින් වගේම තවත් බන් එකක් හදාගන්න. මම මේ බන් එක හදාගන්න බිත්තර දාලා. මේ එක බන් එකකට බිත්තරයකින් භාගයක් තමයි මම දාගන්නේ. ඔයා බලන්නකො මම කරන විදිහ. මේ විදිහට බිත්තරයකින් භාගයක් අරගෙන ඒ බිත්තරය මම තවත් කෑලි 3කට කපා ගන්නවා. ඊට පස්සේ බන් එකේ උඩ ඉඳන් පල්ලෙහාට යනකම් මේ බිත්තර ටික තියා ගන්නවා. ඊට පස්සේ කලින් විදිහටම ලුණු, තක්කාලි, මාළු මිරිස්, සලාද කොළ මේ ටික සේරම දාලා මම බන් එක ලස්සන කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බන් ටික. ඉතින් ඔයාට තේරෙනවානේ රුපියල් 40කට වඩා ලොකු වටිනාකමක් දැන් මේ බන් එකක තියෙනවා කියලා. ඉතින් ඔයාට මම පුංචි අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක මේ විදිහට ෂෙයා කරගන්නේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලට.